Okay, I am going to speak a little bit of something. Then අපේ රට සම්පූර්ණයෙන්ම පාලනය කරන IMF එක. හොඳේ. IMF එක කිව්වොත් කීවැටි කරනවා. එතකොට මේ අපේ රට පාර්ලිමේන්තුවේ අවශ්‍යත් නැහැ IMF එකට රට බාර දුන්නා ඉවරයි. දැන් ඔය ණය කළමනාකරන කාර්යාලයේ අරේ මේ ඒක IMF එකේ ඉප එකක් නේ. එතකොට ලංකාවට ඕක කරන්න පුළුවන් ද? ඒකට ලංකාවට අතිරේක මේ වියදමත් දෙයම බලන්නේ නැහැ මේ රටේ මිනිස්සු. ඒ බලන්නේ IMF කරනවා. එහෙම නැති අපේ රට පාර්ලිමේන්තුව අවශ්‍යත් නැහැ සමහරකට. IMF එකට බාර දුන්නා ඉවරයි කියලා හිතනවා. දැන් මේක ගැන කතා කරන්නේ ටිකක් හරි විමල් වීරවංශ මහත්තයයි පෙරටුගාමී පක්ෂය විතරයි මේ ගැන කතා. අනිත් කට්ටිය මේ IMF කියන්නේ දෙවියන් වහන්සේ වගේ පිළිගන්න. IMF මොනාර කිව්වොත් ඒක චැලෙන්ජ් කරන්නෙත් නැහැ. ඒකට විරුද්ධ මුකුත් කියන්නෙත් නැහැ. පෙරටුගාමී පක්ෂයේ යම් කිසි අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලෝ විතරයි මේ මොකක් හරි එකක් කියන්නේ. එතකොට දැන් මම ආයිත් මේ යනවා මේකට බෝන්න ගේන්න කියලා. දැන් බෝන්න ගේන්න එක ඔය කියන හැටියට ක්‍රිකට් වලට 2010 ඉඳන්ම බලපෑම් කරලා තියෙනවා බෝන්න ගේන්න කියන හැටියට. එතකොට දැන් මෙතන ගිහලා තියෙන්නේ බෝන්න ගේන්න එක වෙන ලෙවල් එකකට ගිහලා දේශපාලනදී. බෝන්න ගේන්න කියන්නේ ඇමරිකාවේ හස්තයක්. හොඳේ. එතකොට ඇමරිකාවේ හස්තයක්. එතකොට ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්නවනේ. ඩොනල්ඩ් ට්‍රම්ප් පාප්තුමාට විරුද්ධව චැලෙන්ජ් කරලා තියෙන්නේ. චැලෙන්ජ් ට්‍රෝෆි එකක් දාලා තියෙන්නේ. පාප්තුමාට කියනවා ඔබතුමා බයිබලයේ දන්නේ නැහැ මම බයිබලයේ දන්නේ. එතකොට මේ බෝර්න් අගේන් එක පිළිපස්සේ ඉන්නේ ඇමරිකාව. ඇමරිකාවේ දේශපාලන හස්තිය අරෙමි. එතකොට මෙතන බෝර්න් අගේන් කරලා තියෙන්නේ දේශපාලන වශයෙන් ඒගොල්ලෝ ඉන්න තැනින් තව උඩට එමක් කරලා තියෙනවා. ඒ කියන්නේ මෙතන අන්තිමට ප්‍රේමදාස මහත්තයාට චැලෙන්ජ් එක තියෙනවා. හොඳේ. ඒක මේ ඔය ක්‍රිකට් අත දාපු එක නේ ඔය දින්නේ. ඔක ප්‍රේමදාස මහත්තයාටත් එක්ක තමයි ඔය චැලෙන්ජ් එක තියෙන්නේ. ප්‍රේමදාස මහත්තයාට ඉස්සරහට අනිවාර්යයෙන්ම එයාගේ නායකත්වයට විරුද්ධ වෙනවා. ඒක එන්නේ ඇමරිකාව හරහා. ඒක ආයි දැන් අපි බලන්න ඕනේ ඉම්රාන් ખાන්ට මොකක්ද උනේ? ඊට පස්සේ ඉම්රාන් ખાන්ට මොකක්ද උනේ? මේ බංග්ලාදේශයේ පොඩි අයිලන්ඩ් එකක් කිව්වා ඇමරිකා. ඒක දුන්නේ නැහැ. ඊට පස්සේ තමයි බංග්ලාදේශයට විරුද්ධ ඉම්රාන් ખાන්ටත් විරුද්ධව ඇමරිකාවේ වැඩ කරා. ඒ නිසා මේ ඔය ක්‍රිකට් එක මේ ක්‍රිකට් මේකක් නෙමෙයි. ඒක එහාට ඊට එහා ගිය එකක්. ඒකේ පිටිපස්සේ අනිවාර්යයෙන්ම ඇමරිකාව ඉන්නවා. ඒ කියන්නේ බෝර්න් අගේන් කියන සංවිධානය දේශපාලන වශයෙන් දැන් වෙන ලෙවල් එකකට ගිහිලා තියෙනවා. ඒක දෙය චේන්ජ් ගියරේ මාර්ගවල ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ප්‍රේමදාස මහත්තයාට විරුද්ධව බෝර්න් අගේන් එනවා ඉස්සරහට. ඒක කාටවත් නවත්තන්න බෑ. ඒක වෙන ස්වරූපකින් එනවා. දැන් කවුරු හරි කෙනෙක් අපේ රටේ USA සරන් තියනවා නම් එතකොට ඇමරිකාව ඒගොල්ලන්ට මොනවා හරි කොන්ත්‍රාත්යක් කරන්න කිව්වම ඒක කරන්න වෙනවා. USA නිකන් දෙන්නේ. ඒගොල්ලෝ දෙන්නේ මොකක් හරි බලාපොරොත්තු වෙයි. හොඳේ. ඉතින් අපි දෙකක් දැන් කතා කරා. එකක් තමයි බෝර්න් අගේන්. හරිද? බෝර්න් අගේන් is a religious institution, but it is backed by the Americans. And if you look at the conflict between the Pope and the American president, මේ ඉන්න පාප්තුමා මේ ඇමරිකාවෙන් මුලින්ම බිහිවෙච්ච මුල්ම මේ පාප්තුමා මේ කොලොනයිසේෂන් වලට එහෙම විරුද්ධව කතා කරනවා. දැන් මේ දින ඇමරිකන් රෙජිම් එක මේ ගවර්න්මන්ට් එක තියෙනවානේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ. ඒගොල්ලෝ එක්තරක කියනවානේ colonization was good for us, and one of the secretaries of the again minister කියලා කියමු අපේ භාෂාවේ minister හොඳේ secretary of
state secretary of defense, secretary of defense කෙනෙක් නෑ, secretary of war ඉන්නේ. ඒගොල්ලෝ කියනවා යුරෝපයට help us to colonize, right? Colonization, one of the persons in American government mentioned that colonization was good for us and European countries to help maintain colonization. එතකොට මේ තව එකක් තියෙනවා, ඔය ඇමරිකාවයි චීනය අතර තියෙන සටන. දැන් ඇමරිකාව ඉරානය සම්පූර්ණයෙන් වටන්න හදන්නේ. ඒක දැන් ඉරානෙත් එක්ක ගන්දිනකොරත් චීනයේ ආයතන 5කට විතර සම්බාධක දාලා තියෙනවා. ඒ කියන්නේ ඉරානයේ තෙල් ගත්ත ආරෙම. එතකොට දැන් චීනය වෙනම මේ නීති පාස් තිබ්බ නීති ඒවා තව තියෙන ඔක්කොම එකට ගැට ගහලා ඊට අමතරව නීති දාලා තිනවා ඇමරිකාවේ කියන්නේ අපි වැඩ කරන්නේ අපිට ඕන හැටියට. එතකොට ඇමරිකාවේ සමහර ආයතන වලට ඇවිල්ලා චීනයට වැඩ කරන්න බෑ. වැඩ කරොත් ඒක චීන නීතියට විරුද්ධයි. So there is a direct confrontation between America and China. So right, so this born again is part of that. Okay, මේක මේ ක්‍රිකට් වලට විතරක් නෙමෙයි, ඒක දේශපාලන වශයෙන් born again එක එළියට වීමක් තමයි ඔය තියෙන්නේ. හරිද? ඒක මට තේරෙන හැටියට. So there will be challenge to Satish Premadasa's leadership. So right now Donald Trump has to attack Iran. If they doesn't attack Iran, Donald Trump looks like he has lost, and the Israelis are insisting that Donald Trump to attack Iran. Then Israel ඇමරිකාවට කියනවා Donald Trump ඉරානයට ගහන්න කියලා. ඉරානයට ගැව්වොත් එම් තෙල් මිලයි අරම ඔක්කොම එනවා. ඊට පස්සේ ඉරානයේ ගොඩක් වෙලාට ගල්ෆ් රටවලට සම්පූර්ණයෙන්ම ගහනවා. ගැව්වම ඒවේ ආයි ජීවත් වෙන්න බැරි තත්ත්වයක් එනවා. එතකොට ඇමරිකාවට ඩොලර් ඉන්වෙස්ට්මන්ට් සෑහෙන අඩු වෙනවා. හරිද? ඒ නිසා දැන් there are different levels that you have. American president is supposed to visit Iran, China in 1 or 2 months time, but I am not sure whether this visit will take place because financially the war between America and China is intensified. Again, China ඇමරිකාවත් අතර තියෙන මූල්‍යමය පද්ධතිය වල තියෙන සටන උග්‍ර වෙලා තියෙනවා. හරිද? ඒ නිසා ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවට යයිද කියන එක ඒක පැහැදිලි නෑ. නමුත් අර ඕගොල්ලෝ කියනනේ ඔෆ් රැම්ප් කියලා. ඒ කියන්නේ අපි යුද්ධය වැඩි කරලා ඒක ඇමරිකාවට තවත් ගෙනියන්න බැයි නම් ඊට ඇමරිකාව ඒක මෙහෙම උඩට ගිහිල්ලා ආනතියක් කියලා හිතමු. රැම්ප් එක ඒ ආනතියෙන් පල්ලෙහාට එන්න ඕන. එතකොට සමහරවිට ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට වෙන්න පුළුවන්. නමුත් චීනයට ගිහිල්ලා ඉරානෙත් එක්ක යම්කිසි මේ සමතයකට ඇවිල්ලා ඒක කරන්න පුළුවන්. සමතයකට එනවා වගේ පෙන්වන්න පුළුවන්. ඩොනල්ඩ් ට්‍රම්ප් හැමතිස්සම කියනවානේ we have destroyed Iran Navy, we have destroyed the Iran Air Force. ඒ මනුස්සයා බොරුවෙන්මනේ ජීවත් වෙන්නේ. ඉතින් අපේ රටේ දේශපාලඥයෝ ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තමයි ඉගෙන ගන්න කොහොමද මේ රට බොරුවෙන් දුවන්නේ කියලා. හරිද? දැන් මේකයි. දැන් තෙල් මිල අරනම් මේ මයි මාසේ පළවෙනි දන්නේ වැඩි වෙන්න ඕනේ. මැලෙන්ද වැඩි වුනේ නැහැ. ඒකට මොකද කියලා මිනිස්සු දන්නවා. හොඳේ. So I discuss few things. How IMF is totally control Sri Lanka. අපිට කිව්වොත් IMF එක මෙතන කඩයක් දාන්න කියලා අපි දානවා ඒක. හොඳේ. අපේ රටේ දේශපාලකයෝ දානවා. දෙවෙනි එක the role of born again. Why they are moving up politically, they are moving up. That means the Americans have given them the signal to change gears. That's what I think. Another thing is, if some political leader has taken money from the US aids,
That means when the Americans ask them to do something, they will have to do it. Right? So there will be change, there will be challenge to leadership in political parties in this country. And if you don't toe the line, ඒ කියන්නේ ඇමරිකාවට කඩේ ගියේ නැත්තම් අනිවාර්යයෙන් මේ දේශපාලන නායකයන්ට ඇමරිකාවෙන් එක එක ස්වරූපයෙන් එනවා මේ අභියෝගය. හොඳේ. ඒකේ මුලින්ම මට මන් තේරුම් ගන්නේ ප්‍රේමදාස මහත්තයාට විරුද්ධව තමයි එන්නේ. එතකොට JVP එක යටින් දිය වෙලා යනවා. විශේෂයෙන්ම මේ ඊයේ පෙරේදා සිදුවෙච්ච දෙයින් ඒ කියන්නේ JVP එකට ඩෙඩිකේටඩ් මිනිස්සුනේ JVP එකෙනින් ගොඩක් කැපවීමෙන් අපේ බාධාගෙන් කඩ. එතකොට මේ මිනිස්සුන්ගේ JVP එක පාවා දීමක් ඔය තියෙන්නේ. එතකොට ඒ JVP එක කැඩෙනවා යටින් ඔක්කොම ටික. හරිද? දැන් කියන්න බෑ මේ ඔක්කොම අත්තර දීම. එතකොට මේකත් අත්තර දීමක් වගේ තමයි පේන්නේ තියෙන ඔය වෙච්ච සිද්ධිය. So I had touched upon certain things. I would like to say a lot of things, but for certain reasons I would not mention much. So what is most important is the financial friction between China and America. And that it would make America even more vulnerable. America will have to fight back. So America might have to bomb itself. It might have to bomb Iran once again. If the Israel is promoting that, it will have to bomb them. Right? If we bomb Iran, Iran will destroy most of the infrastructure in Gulf states. Again, ඇමරිකාව නැවතත් ඉරානයට ගැව්වොත් ගල්ෆ් රටවල තියෙන රටවල මේ වතුර ඩීසැලිනේෂන් පාන්සුයි බලකාර වලටයි ගහනවා. එතකොට ගල්ෆ් ප්‍රදේශයේ ඉන්න බැරි වෙනවා. හොඳේ. ඊට පස්සේ ඇමරිකාවත් ඉරානයත් අතර ඇමරිකාවත් චීනයත් අතර ඉරානේ නේ චීනයත් අතර මූල්‍යමය යුද්ධය තියෙනවා. ඒක උත්සන්න වෙලා තියෙනවා. එතකොට ඒක ඕක කරා කියන්නේ ඇමරිකාවේ දුවන්නේ මේ ඔය ඩොලර් මේ තෙල් විකුණලා ගන්න මේ පෙට්‍රෝල් ඩොලර් එක ගිහලා අර ඉන්වෙස්ට් කරන එකෙන් ඇමරිකාව ගොඩක් කාලේ දුවන්නේ ඒකයි. ඒ කියන්නේ ඇමරිකාව දුවන්නේ ණයෙන්. ණය කියන්නේ මේක පෙට්‍රෝලියම් වලට ගැට ගහලා තියෙනවා. එතකොට මේ ගල්ෆ් පළාතට ගැව්වොත් එම ඇමරිකාට ගොඩක් සල්ලි එන්නේ නැහැ. එතකොට ඉරානයටත් වඩා බලපානවා. ඒ වුණාට ඉරානයට ඔය කට්ට ගාගෙන ඉන්න පුළුවන්. ඇමරිකාට කට්ට ගාගෙන ඉන්න බෑ. හරි? ඒ නිසා අපිට මේ දැන් අර හෝමුස් සමුද්‍ර සංධියේ යම් කිසි දෙයකින් සටන් වල අඩුවීමක් තියෙනවා. ඒ වුණාට ඉස්සරහට ඊශ්‍රායලයේ ඉල්ලීම මත ඇමරිකාව ඉරානයේ ආක්‍රමණක ලෝකයේ ආර්ථිකයේ විශාල වශයෙන් අර්බුදයකට යනවා. ඒ කියන්නේ මේ මොනවද මේ පෝර ප්‍රශ්න අරෝම වෙනවා. ඒවියේෂන් ෆුවල් මිනිස්සුන්ට මේ ආසියාත්‍ර වල යන්න හම්බෙන්නේ ප්ලේන් වල එහෙට මෙනන විශාල ගාණක් ගෙවන්න වෙනවා. එතකොට ඔය කොයි ට්‍රිප් යන්න තියෙනවා නම් ඒවා දැම්මම ඒවට සල්ලි කියලා තියාගන්න. හරි ඉස්සරහට යන්න තියෙනවා ඒක කැන්සල් කරලා දාන්න ගොඩක් වෙලාවට විශාල ප්‍රශ්න එන්න පුළුවන්. ඒ ඇමරිකාවට ආපහු අදින්න බැද්දොත් එමේ ඇමරිකාව පෙරදිලා වගේ. ඉතින් ඒ නිසා ඇමරිකාව අර උගුලකට අහුවෙච්ච කට්ටිය වගේ ඉන්නේ. ඉරානයේ දැන් ඊශ්‍රායලෙත් විශාල වශයෙන් ඊශ්‍රායලෙ ගිහිල්ලා ලෙබනනේ විශාල වශයෙන් හානි කරා. ඒ හිස්බුල්ලා සංවිධානයේ ඊශ්‍රායලට ගාලා දෙන්නේ. ඊශ්‍රායලයේ හමුදාව ගොඩක් කට්ටිය සීදී හානි කර ගන්නවා. ඊශ්‍රායලයේ හමුදාව ගොඩක් කට්ටිය මැරලා තියෙනවා. So here I talk little bit of how the IMF controls us, and most of us politicians have surrendered to the IMF. And I talked about the political role of the born again. They have gone into a different level. They have changed their gear. So that means most probably the born again has got instruction from the Americans to
go into higher gear. Okay. Then I also said that Sajith Premadasa will be challenged. His leadership will be challenged, and the Americans would be behind it, like what happened to Imran Khan and what happened in Bangladesh. හරිද? So Sajith Premadasa මහත්තයාට මේක ගැන ටිකක් බලන්න වෙනවා. මේ ඔයාලට එන චැලෙන්ජ් එක ගැන මට කියන්න බෑ. මට මං ඒක දැන් ඒක සමහර ඒවාට මට ගොඩක් දේවල් අදහසක් තියෙනවා මං කියන්නේ නැහැ. ඒක ඔබතුමාට අයිති දෙයක්. මේ චැලෙන්ජ් එක ඔබතුමාට විරුද්ධ වෙනවා. ඊට පස්සේ හරි දැන් ඇමරිකාවට තියෙන්නේ ඇමරිකාවට ඊශ්‍රායලය කියන ගහන්න කියලා අපව ඉරානයට. ඒක ගැව්වොත් එම ලෝකයේ ආර්ථිකය විශාල වශයෙන්ම අර්බුදයකට යනවා. ඒක නවත්තන්න බෑ. හරි. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඕනේ ඔෆ් රෑම්ප්. ඒ කියන්නේ පොඩ්ඩක් මෙයාට පිටිපස්සට එහෙම අදින්න බෑ. එතකොට ඉරානයට පෙරදුනා සමානයි. ඒකට ඇමරිකාව කියන්නේ අර උගුලට අහුවෙච්ච වඳුරෙක් වගේ ඉන්නේ. අපි කියනනේ අපේ වඳුරා ගැන කතාවක් කියලා තියෙනනේ කූණිය කතාව. ඒ වගේ කොයි තියෙන්නේ. ඇමරිකාවයි ඉරානය අතර දැන් ඇමරිකාවයි චීනය අතර ෆිනෑන්ෂල් වෝර් එකක් තියෙනවා. ෆිනෑන්ෂල් ඉන්ස්ටිටියුට් එක ඩොමිනේට් කරන අරෝමයෝ තියෙන්නේ. ඉතින් චීනය හදලා තියෙනවා එම්බ්‍රිජ් ෂිප්ස් අරේ මේ කියන්නේ ස්විෆ්ට් එක ඕනේ නැහැ චීනෙට. And if you look at some of these things I have mentioned, but I am just mentioning again, there is when it comes to financial sector, you have friction between America and Europe, and there's there's isolation America. Then if you take the Americans and the Israelis, you have this Zionism. ඒ කියන්නේ අර third temple කියලා එකක් තියෙනවා. ඒක ඇමරිකාවේ සමහර දේශපාලඥයෝ අර මේ පලස්තීන් භූමියේ තියෙන යම්කිසි මුස්ලිම් පල්ලියක් කඩලා එතන third temple එක හදන්න ඕනේ. ඒකට ඇමරිකාවේ සමහර දේශපාලඥයෝ ඒකේ Zionism, Christian Zionism and Jewish Zionists ඉන්නවා. They work together. ඉතින් මේකක් තියෙනවා. හරිද? So there will be more political confrontation politically and financial system. There will be confrontation and there will be challenge to the American dollar. Right? The reserve currency will be challenged by China. So there will be dislocations and then challenge. You can මෙච්චර කල් චීනෙ බැලුවේ ඇමරිකාවත් එක්ක හොඳින් වැඩ කරන්න. ඒ කියන්නේ චීනෙ යම්කිසි ධර්මයකට ඇමරිකාවට ඔළුව පාත් කරගෙන හිටියා. ඒ ඔළුව පාත් කරේ කියන්නේ අපි වගේ බයින්ද නෙමෙයි. ඒගොල්ලෝ මේ ප්‍රායෝගික වශයෙන් බැලුවා මේ ඇමරිකාවත් එක්ක හොඳින් විසඳන්න පුළුවන්ද කියලා. ඉතින් ඉස්සරහට විශාල ෆිනෑන්ෂල් සෙක්ටර් එකේ there can be dislocations. හරි මූල්‍යමය ශේෂ්ත්‍රයේ යම්කිසි ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් ඒක අපිට බලපානවා. ඒ කියන්නේ ඇමරිකාවේ චීනය අතර යම්කිසි උග්‍ර වෙනවා සටන අපේ රටට කොහොමද බලපානවා. So I talked about certain things, changing political scenes in Sri Lanka, and also I mentioned about the born again thing, and I also mentioned that Premadasa's leadership will be challenged, if right, just like what happened in Pakistan and Bangladesh, that then right, and people have to study, people have to be aware of Christian Zionism and Jewish Zionism, right? ඊට පස්සේ මං කතා කරා JVP එකේ ඉන්නවනේ ඇත්තම JVP කට්ටිය. They will be disappointed because they have been let down by the JVP leadership, and JVP's certain leaders in JVP is working with born again establishment. So then JVP එක
ආගමක් නැහැ කියවට ඒගොල්ලන්ගේ යට තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ දින JP එකේ ඇටම් කට්ටිය ඇමරිකාවට ළඟින් වැඩ කරන්නේ. හරිද? ඒ වෙන ඔය මාක්ස්වාදී මේ කිව්වට ඒක නෑ. So there will be a dislocation, there will be a crisis in the JVP with the real cadre and the JVP leadership. So there will be JVP become very unpopular within the ranks, right? Because some of the JVP people they will feel they have been let down.